අද අපි බලමු කොහොමද රසම රස හතු ව්‍යංජනයක් හදන්නේ කියලා. මුලින්ම අපට ඕනි වෙනවා රසවත් බිම්මල් පැකට්ටුවක්. මෙන්න මේ වගේ. ඉන්පස්සේ බිම්මල් ටික භාජනයකට දාගන්න ඕනි. පේනවනේ බිම්මල් වල ලස්සන. දැක්ක ගමන්ම කන්නමයි නේද හිතෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා. ගමේ තාලෙට කෑම හදද්දි රහයි කියලා හැමෝම කියනවනේ. ඉතින් මම ගත්තේ මැටි භාජනයක්. මුලින්ම මැටි භාජනය ලිපේ තියලා වතුර ටිකක් දාලා රත් වේගෙන එනකොට ලුණු ටිකක් දාලා අපි මද ගින්නේ තියනවා. ඉන්පස්සේ අපේ හතු ටිකෙන් ටික දාලා හොඳින් කලවම් කරගන්න ඕනි. ඒක තමයි පළවෙනි පියවර. ඊට පස්සේ බලමු අපි මොකද කරන්න කියලා. හතු ටික උණු වතුරෙන් තඹගනිද්දී හොඳින් මතක තියාගන්න ඕනි බෙරි වෙන්න නොදී තියාගන්න. හොඳින් රත් වුණාට පස්සේ අපි හතු ටික බාගන්න ඕනි. හතු ටික බාගත්තට පස්සේ අපි භාජනයක් අරගෙන හතු ටික කෑබ්බලි වලට කපා ගන්න ඕනි. ඒක ඉතින් අපිට අත් දෙකෙන්ම කරගන්න පුළුවන්නේ. මං නම් ආසම වැඩේ තමයි හතු ටික කැබලි වලට වෙන් කරන එක. මෙන්න මේ ආකාරයෙන් පහසුවෙන් සරලව අපට වෙන් කරගන්න පුළුවන්. හතු ව්‍යංජනයට විතරක් නෙවෙයි බැදුමටත් ගොඩාක් රස කෑමක්. ගොඩක් අය බයයි හතු කන්න. ඒත් හතු කියන්නේ ගොඩාක් අය ආස කරන කෑමක්. ඉතින් ඔයාලටත් try කරලා බලන්න පුළුවන් හතු වලින් තවත් මොනවද හදන්න පුළුවන් කියලා. හතු වලින් හදන්න පුළුවන් දේවල් කමෙන්ට් කරගෙන යමුකෝ බලන්න ඉතින්. ඉන්පස්සේ අවශ්‍ය ප්‍රමාණයට කහ ස්වල්පයක් සමග අපේ බිම්මල් ටික හොඳින් කලවම් කරගන්න ඕනේ. ඉන්පස්සේ අපි හතු ව්‍යංජනය සකස් කරගන්න තමයි යන්නේ. මුලින්ම වළඳකට මිරිස් කුඩු 3-5 අවශ්‍ය ප්‍රමාණයට යොදලා හොඳින් බැද ගන්න ඕන. හොඳින් බැදීගෙන එනකොට අපිට හොඳ සුවඳක් එනවා. ඊට පස්සේ අපි පොල් තෙල් ටිකක් අපේ බැදගත්ත 3-5 සහ මිරිස් කුඩු වලට එක් කරගන්න ඕන. ඉන්පස්සේ කලවම් කරනකොට අපිට දකින්න පුළුවන් රන්වන් පාට රසවත් මිශ්‍රණයක් සැකසෙන බව. ඊට පස්සේ අපි රම්පේ කරපිංචා අවශ්‍ය ප්‍රමාණයට යොදලා හොඳින් කලවම් කරගන්න ඕන. හොඳින් කලවම් කරගත්තට පස්සේ අපි හදන්නේ අවශ්‍ය කරන කුළුබඩු දාන්න. කුළුබඩු කිව්වහම කරඳ මුංගු, කරාඹු නැටි, එනසාල්, ඒ වගේම සූදුරු ස්වල්පයක් මම මෙහිදී පාවිච්චි කරා. එතකොට ගමේ රස තවත් වැඩියෙන් ඔයගොල්ලන්ට ගෙදරදීම ගන්න පුළුවන්. සුවඳ වගේම රසය වැඩි කරගන්න කුරුදු පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා. ඉන්පස්සේ අපේ මිශ්‍රණය හොඳින් කලවම් කරගන්න ඕනි. දැන් ඔයාලට පේනවා ඇතිනේ රන්වන් පාට වගේම සුවඳත් හරි අපූර්වට ගැලපිලා එන බව. ඉන්පස්සේ මම රසය තවත් වැඩි කරගන්න
බටර් ස්වල්පයක් පාවිච්චි කරගත්තා. අවශ්‍ය පදමට මිශ්‍රණය ආවට පස්සේ අපි කපාගත්ත අපේ හතු ටික මෙහෙට එක් කරන්න ඕන. ඒ වගේම හතු ටික හොඳින් කලවම් කරගන්න අමතක කරන්න එපා. එතකොට තමයි රසය තව තවත් වැඩි වෙන්නේ. හොඳින් කලවම් කරන අතරතුරේදී මම අබ ක්‍රීම් වලින් පුංචි ස්වල්පයක් මේට එකතු කරගන්නවා. ඒ වගේම රසය තව තවත් වැඩි කරගන්න මස්කරි කුඩු ස්වල්පයක් මම පාවිච්චි කරා. ඒ වගේම ලුණු ස්වල්පයක් පදමට ගැලපෙන ලෙස දාගන්න අවශ්‍යයි. හොඳින් කලවම් කරන අතරතුරේදී මෙන්න මේ වගේ රසවත් ඒ වගේම පාටට සුවඳට ගුණයෙන් සපිරුණු හතු ව්‍යංජනයක් ඔයාලට ගෙදරදීම හදාගන්න හරිම ලේසි. ඒ වගේම හරිම පහසුයි. ඉන්පස්සේ අපේ හතු ව්‍යංජනය තවත් රසවත් කරගන්න කෝප්පයක් පමණ මිටි කිරි මිශ්‍රණයට දාන්න ඕන. ඉන්පසුව හොඳින් කලවම් කරන අතරතුරේදී ගම්මිරිස් කුඩු ස්වල්පයක් අවශ්‍ය ප්‍රමාණයට යොදා ගන්න ඕන. ඉන්පස්සේ හොද්ද හිඳෙන තුරු අපි හොඳින් කලවම් කරගන්න ඕන. ඔයාලට හතු ව්‍යංජන විතරක් නෙවෙයි. බැදුමට ඒ වගේම තෙලට දාලා බයිට් එකට වගෙත් ඔයාලට හතු වලින් ගොඩක් කෑම ಜಾති හදන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට කියලා දුන්නේ හතු ව්‍යංජනයක් ලේසියෙන්ම ගමේ තාලෙට ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් හතු ව්‍යංජනය හිඳීගෙන එනකොට පාට වගේම රසයත් සුවඳත් හරිම ස්තරම්. ඔයාලට ඉක්මනට ගිහිල්ලා බත් ටිකක් බෙදාගෙන කන්න ඕනි කියලා හිතන තරමටම ගමේ තාලයට රසය ස්තරම්ම වෙනවා. ඉතින් ඔයාලත් බල ඉන්න එපා. දැම්ම ගිහිල්ලා හතු ව්‍යංජනයක් හදන්න. ඉතින් මේ හතු ව්‍යංජනය වගේම තවත් රසවත් කෑම ගොඩාක් අරගෙන ආයෙත් මම එනවා. එතකම් බයි.